ආයුබෝවන් කියලා පිළිගන්නවා අරුණ ටෙක් ඇන්ඩ් ටූල් YouTube channel එකට. මම අද කියලා දෙන්න යන්නේ 3 wheel එකේ ස්ටාර්ටර් මෝටර එකේ මැග්නට්ස් කොටස් ගැලවුණාම නැවත ගම් යොදලා ඒවා අලුත් වැඩියා කරගන්න ආකාරය. ඉස්සෙල්ලාම 3 wheel එකේ මෝටරේ 3 wheel එකෙන් ගලව ගන්න ඕන. ඊට පස්සේ මෝටරේ දෙපැත්තේ කොටස් දෙක ගලව ගන්න ඕන. ගියර් සයිඩ් එකයි බ්‍රෂ් සයිඩ් එකයි. ඒක ගලව ගද්දී මාක් කරලා ගලව ගන්න නැවත හයි කරද්දී තියෙන මාක් වලටම හයි කරන්න පුළුවන් එතකොට. ඒ වගේම මේ මැග්නට් කොටස අලුතෙන් යොදා ගන්නවට වඩා ගම් ටිකක් දාලා නැවත අලුත් වැඩියා කරලා පාවිච්චි කරන එක ඇත්තටම ලාභයි අලුතෙන් කෑල්ලක් ගන්නවට වඩා. මොකද මේ සාමාන්‍යයෙන් ගම් ටියුබ් දෙකට රුපියල් 400ක් විතර වගේ පොඩි මුදලක් යන්නේ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ ආකාරයට ගම් යොදලා නැවත මැග්නට් ටික අලව ගත්තාම. ඉතින් මේ දෙපැත්තේ කොටස් ගලවද්දි මේකේ මේ ගියර් වීල් සයිඩ් එක සුද්ධ කරලා හිටන් නැවත තියලා පරණ තිබුණ ග්‍රීස් එහෙම අයින් කරලා පොඩ්ඩක් හොදලා හිටන් මේ පිරිසුදු කරලා තියාගන්න. නැවත සවි කරද්දී මේ ග්‍රීස් ටිකක් දාලා අලුතින් හයි කරගන්න පුළුවන් එතකොට. ඔයාලා මේක ගලවද්දී බොක්ස් ස්පෑනර් එකක් පාවිච්චි කරන්න. නැත්නම් ඇනේ රවුම් වෙනවා. මැග්නට් කොටස් ගලවද්දී මැග්නට් කොටසුත් ඒව තියෙන විදිහටම තියෙන පැත්තම තියලා මාක් කරලා ගලව ගන්න. මාකර් පෑන් එකකින් වගේ එකකින් මේ සුද්ධ කරද්දී හොඳටම සුද්ධ කර ගන්න ඕනේ. මේ වගේ පරණ ගම් කොටස් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න බොඩි එකේ මැග්නට් වලයි හොඳටම වැලි කඩදාසියෙන් සුද්ධ කරලා පුරවලා අයින් කර ගන්න. ඊට පස්සේ ඇලටයිඩ් වගේ හොඳ ගම්මයක් පාවිච්චි කරන්න මේකට. ලොකු ගාණක් වෙන්නේ නැහැ මේ ගම් එක රුපියල් 400ක් වගේ අඩු ගාණක් වගේ වෙන්නේ. මේක ඉතාමත් ඉක්මනින් වේලෙනවා මේ ගම් එක. ඒත් අපි පාවිච්චි කරන්න කලින් මේ මෝටරේ හයි කරලා මෝටරේ පාවිච්චි කරන්න සාමාන්‍ය දවස් දෙකක් විතර මේක වේලෙන්න තියලාම ගන්න. මොකද මේ මැග්නට් වලට ලොකු ලෝඩ් එකක් අල්ලනවා මේ මෝටරේ අපි මේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න යද්දී. ගම් එක හරියට වේලලා තිබුණ නැත්නම් මෝටරේ ස්ටාර්ට් කරන්න යද්දී මේ මැග්නට් කොටස් නැවත ගැවිලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා දවස් දෙකක් විතර මේක හොඳට වේලනකම් තියන්න ඕන. මේ ආකාරයට බැටරි ක්ලිප් දෙකක් ආධාරයෙන් මැග්නට් තද කරලා තියන්න ඕන මේ හොඳට ඇලවෙන්න. මැග්නට් ගම් දාලා අලවද්දී එක වරකට එක මැග්නට් එකක් අලවලා ඒක වේලනකම් තියලා ඊළඟ මැග්නට් එක අලවන්න නැත්නම් ඔක්කොම එකපාර අලවන්න අමාරුයි. මේ ඉස්සලා එකින් එකට කික් වෙලා ඇදෙනවා. ඒකින්ද එක මැග්නට් එකක් වේලුනාම ඊළඟ මැග්නට් එක අලවලා මැග්නට් හතර අලව ගන්න මේ ආකාරයට. අපි සවි කරද්දී මේ මාක් එක බලලා ඒ මාක් එකටම බොඩි එකට සම්බන්ධ කරගන්න මෝටරේ. මගේ මේ වෙන මෝටර එක ගලවපු මැග්නට් කොටස් ටිකක් මේ පේන්න තියෙන්නේ. මේකේ මැග්නට් ටික මම අලවලා සම්පූර්ණ ඉවර කරගෙන තියෙන්නේ. හොඳට වේලලා තියෙන්නේ මේ වෙද්දි. නත්තල කරන් බොක්ස් පැනර් එකක් පාවිච්චි කරන්න. මෝටරේ නැවත සවි කරද්දී බ්‍රෂ් ගෙවිලා නම් බ්‍රෂ් ටික චෙක් කරලා අලුතෙන් බ්‍රෂ් දාලා ඒ වගේම ක්ලච් එකට ඇතුළට ඔයිල් ටිකක් දාලා වීල් ටික ග්‍රීස් කරලා එන්ජින් එකට මෝටර එක හයි කරගන්න. බොහොම ස්තුතියි.